Hi, good morning. දැන් නම් වෙලාව 11 විතර වෙලා. අද ඉරිදා දවසක්. එතකොට ඉරිදා දවසක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මම අද ක්ලාස් යන දවසක්. මම වෙනතට ක්ලාස් යන දවස් වලට කියන්නේ බ්ලොග් එකක් කරනවා මොන හරි ස්පෙෂල් දෙයක් තියෙනවා නම් අද මට හිතුණා කියන්නේ අද මම මේ බෝඩි මේ ඉඳන් ක්ලාස් යන ලාස්ට් ඩේ එක අද කොම බඩු ටික හදලා කරලා තියෙන්නේ බෝඩිමෙන් යන්න. ඉතින් කොළඹ ඉඳන් ක්ලාස් යන අවසාන දවස මට හිතුණා ඒක ඉතින් පොඩක් වීඩියෝ එකක් අරගෙන පොඩි vlog එකක් කරන්න. බලන් ඉන්න ඉතින් අද කොහොමද දවසක වෙන්නේ කියලා. මේක තමයි අවුට්ෆිට් එක. අද කුර්තා එකක් අඳින්නේ නැහැ. මගේම මල්ලොයනේ පිපෙන්න තුරු මුදුනේ හිඳින්න ළඟින් හිනැහිලා සරාගිරේ සඳසේ මගේ දැතේ නුඹ දෙවටි සසරේ මතකය මැකුවා ගලාවේ පෙම් නදියේ යුරුපවා සසලේ රටාව නුඹ මට කිව්වා සිනහව නුඹේ දැසේ එනාව මගේ හෘදේ සැලෙවී සියුම් තැන් පවා ඉතින් ඔන්න ඔය විදිහට මම ලෑස්ති වුණා. අද කුර්තා ඇන්දේ නැහැ. ටිකක් පරක්කු වුණා අද යන්න ක්ලාස් එකට. ඉතින් මං ඉක්මනට ක්ලාස් එකට ගියා. ක්ලාස් එකට යනකොට කට්ටිය ඔක්කොම ඇවිල්ලා හිටියේ. ඉතින් අපි ඩාන්ස් එක ස්ටාර්ට් කරා. පූජා අක්කා තමයි වෙනද වගේම ක්ලාස් එක කරේ. ඉතින් එදා ලස්සනම කොරියෝග්‍රාෆ් එකක් කරලා තිබුණා. මාර්ම ලස්සනයි. ඉතින් අපි ඔක්කොමලා එකතු වෙලා ওই ඩාන්ස් එක නටන එක තමයි ඉතින් පේන්නේ. බලමු අපි ඩාන්ස් එක මොන වගේද මොන වගේ සින්දුවකටද ඩාන්ස් කරේ කියලා. मिलके भी हम ना मिले तुमसे न जाने क्यों मीलों के है फासले तुमसे न जाने क्यों अनजाने है सिलसिले तुमसे न जाने क्यों. ඉතින් ওই විදිහට තමයි අපේ ඩාන්ස් එක අද උනේ. අද ස්පෙෂලි මම කිව්වා මං අද කොළඹ ඉඳන් ලාස්ට් ඩේ එක තමයි ක්ලාස් යන. අද ක්ලාස් එකේ ගොඩාක් අය අඩුයි. මම අඳුරන මගේ කට්ටිය හිටියේ බොහොම පොඩි දෙන්නයි. ඉතින් අවසාන දවස සමහරු ඇඬුවා සමහරු අන්තිමේදී ඉතින් අපි කට්ටිය එකතු වෙලා පූජාක්ගේ ගෙනාවු කෑම එකත් කාලා එහෙම ඉතින් ගෙදර යන්න ලෑස්ති වුණා. මේ අතරමඟදී අපි පොඩි වීඩියෝ එකක් ගත්තා මේ දවස්වල ට්‍රෙන්ඩින් යන නානවිලයකට. ඒකේ ওই ඩාන්ස් එක මගේ TikTok එකේ හරි මගේ YouTube channel එකේ හරි ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. බලලා ඉතින් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔය දවස අවසාන දවස ඉතින් කොහොම තමයි ගෙවුනේ. ඉතින් 3 දෙනෙක් විතරයි. තව නිත්මී නංගි හිටියා. පූජා අක්කී හිටියා. ඉතින් ওই ටික දෙනා විතරයි හිටියේ. ඉතින් thank you for watching. Bye bye.